කතාව කියන්නේ දෙපෙල්ලා වගේ කතාවක් ආවා වෙනින් දෙල්ලම ෆොටෝවට මට මෙයා ඊට ඉස්සෙල්ලාම මුල ගහිලා මොනවා හරි ඔය පැත්තක් තියෙනවා මම එදා අස්ස අපේ සුසන්දා ඉන්න දන්න එයා මේ මෙහෙක් ඉන්න කරලි පෙරලි හිටියා ඔයගොල්ලෝ ගන්න නැහැ ඒක තමයි මේ පොඩි උන්දල් මේ පොඩි උන්දල් බණ්ඩි නෑ නෑ එයා එතන ඉන්නේ කතාව මලගේ එකක් තව මලගේ එක්ක වොන්නේ මලගේ නුඹලා විනේ ප්‍රශ්න දැන් උඹලා ඔක්කොම මේ මලගයක් නෙවෙයි ඩබල් මාක් ගියක් කියනවනේ ඒකයි මම එවෙන් ඈත් දුන්නේ මූඩෙත් එක්ක කතා කරලා වැඩන්නේ ඔබ කියපන් ඒක වීඩියෝ කරගන්න යාම් බලු කමේ කුප්ප කමේ තොර ජීවිතයක් ගත කරන්න පුළුවන් ඔය බමුණට ඒක දන්නේ නැහැ උක වල්ලූරෙක් වල්ලූරගේ මොලෙත් නැහැ දෙයියා හොඳට දරුවෝ දීලා කියා හොඳ. අයියේ මෙහාපන්. හොඳ දරුවෝ පරම්පරාවක් ගෙදර දරුවෝ හතරක් දෙකක්. හොඳ ගෑණි. අයියේ. මෙහාපන්. අයියේ. මයිද කරනවා? අරු ඔක්කොම බල්ලු කොක්කෝ වගේ උගේ වචනෙට දන කස්සලා ගේ ඇතුලේ. එරවල්. මේ ඒකයි ඈ. ඒකයි මට තව තියෙනවා ඉතින් විස්තර. ඕක වල්කම නැති කරගන්න. නැති කරගන්න දරුවන්ට ආදරය කරන, ගෑණිට ආදරය කරගෙන ඒ ගෑණි වැඩි කරලා ඇති. නමුත් ඒකී ඕවගේ ඕකවාගේ බලු වැඩ කුප්ප වැඩ කරන්නේ නැහැ. ඒ ගෑණි ඒ දරුවෝ හතර දෙනෙක්. ඕක වීඩියෝ කරලා ඕන්න. අරපන් වීඩියෝ කරලා උගේ ෆෝන් එක. අනිවාර්යයෙන්